අපි උදේ ඉඳලා රෑ වෙනකන් ගෑස් පෝලිං වල ඉන්න කට්ටිය පෙන්නනකොට මං අහනවා ඒක රටේ මිනිස්සුන්ටද පෙන්වන්න ඕන. ඔය ගෑස් පෝලිං පෙන්වනට වඩා නරකද වෙන විකල්ප බලශක්තියෙන් පාවිච්චි කරගෙන මේ වෙලාවේ ව්‍යාපාර කරන මිනිස්සුන්ට ජනමාධ්‍යවලින් පෙන්වනවා. මං සියලු ජනමාධ්‍යවලට කියනවා ගෑස් පෝලිං පෙන්වන එක නතර කළා මිත්‍රයා. වෙන විකල්ප බලශක්තියෙන් පාවිච්චි කරලා මේ වෙලාවේ මිනිස්සු වැඩ කරන ටික පෙන්වන්න පටන් ගන්නවා. ඔයාලා උදේ ඉඳලා රෑ වෙනකම් පෙන්වන උද්ඝෝෂණ කරන අපිට පෝර දියව් කියලා කෑ ගහන මිනිස්සු. ඊළඟට ඈත හද්ද පිටසරින්න මගේ අහිංසක ගොවි තාත්තක් අර කෑන් එක උස්සගෙන ඇවිල්ලා පොළවේ ගහලා පෙන්වනකොට මිනිස්සු ආසයි මාධ්‍යවලින් තමගේ මූණ පෙන්නන්නේ. පොරවල් වෙන්නේ. ඔයාලා ඕක නතර කරලා පෙන්වන්නකෝ මේ වෙලාවේ වෙන දේශීය ක්‍රම පාවිච්චි කරලා වගා කරගෙන අඩු ගන්න තමුන්ගේ පවුල රැක ගන්න වැඩ කරන ධෛර්යවන්ත මිනිස්සු උදේ ඉඳලා රෑ වෙනකම් පෙන්වන්නකෝ. ඒතර මේ මුළු රට වෙනස් වෙනවා. ඔබ උදේ ඉඳලා රෑ වෙනකම් දේශපාලඥයෝ කෑ ගහ ගන්න ඒවා විවේචනය කරගන්න ඒවා බැන ගන්න ඒවා උද්ඝෝෂණය කරනවා පෙන්වුවම මිනිස්සුන්ට රට එපා වෙනවා. මිනිස්සු හිතනවා මෙහෙම රටකද ජීවත් වෙන්නේ. මං අහනවා මේ රටේ මිනිස්සු සියලු දෙනා ඇතෑරලාද? නෑ. මේ සියලු ප්‍රශ්න ආසේ උත්තර හොයාගෙන තමුන්ගේ ව්‍යාපාර රැකගෙන තමුන්ගේ කාර්ය මණ්ඩලයට පඩි ගෙවාගෙන බෝනස් ගෙවපු ව්‍යාපාරිකයෝ මේ රටේ ඉන්නව චතුර මහත්මයා කවුද නැහැ කියලා මම නම් ගම් එක කියන්නම්. නෑ දැන් මේ රටේ තියෙන තත්ත්වෙ මිනිස්සු දැනගන්න එපා. අපි මේවා කියන්න එපා. මේ මිනිස්සුන්ට මේවා හංගන්න බෑනේ. අපි රිපෝට් කරන්නම් ඕගොල්ලෝ තීරණය කරන්න කියලා කරලා අපි රිපෝට් කරනවා මේක. මම මේක වෛද්‍ය විද්‍යාවෙන් අහන්නම්. යම් කිසි රෝගියෙකුට බරපතල රෝගයක් තියෙනවා එයා තම සතියකට වඩා ජීවත් වෙන්නේ නැහැ. වෛද්‍යයා මේක කියන්නේ රෝගියාටද රෝගියාගේ බාරකරුවන්ටද? රෝගියාට කිව්වොත් මොකද්ද වෙන්නේ? රෝගියා ඊට කලින් ජීවිතය අතාරිනවා. මගේ අදහස ලංකාවේ කොරෝනා වලට මිනිස්සු බය කරපු ප්‍රමාණයයි පෙන්නපු ප්‍රමාණයයි වැඩි. චන්ද්‍රපතිපල දෙනවා වගේ පැයෙන් පැය බ්‍රේකින් නිවුස් ගහ මේක පෙන්වන්න පටන් ගත්තා. ඔබ දන්නවද මනෝවිද්‍යාව ඔප්පු කරලා තියෙනවා මරණානුපාතය වැඩි වෙනවා. සියදිවි හානි කර ගැනීම වාර්තා කරාම ක්‍රමයක් එක්ක එතනින් එහාට හානි කර ගැනීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒකට කියන ආකෘතිගත වීම කියලා. ඔබතුමල්ලා තාප්පවල පින්තූර අඳින කොල්ලෝ කෙල්ලෝ පෙන්නුවම මුළු රටේම කොල්ලෝ කෙල්ලෝ ඈත ගිරාඳුරු කොටේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ අඳින පටන් ගත්තේ නැද්ද? අනිවාර්යෙන්ම. ඒක තමයි රැල්ල. අර පුරන් කුඹුරු අස්වදන තරුණයෝ ටික තව දුරටත් පෙන්නගෙන ගියා නම් මේ රටේ හැම කුඹුරක්ම අස්වදනවා. ඒක තමයි රැල්ල. රට යන්න ඉන්න පොලිමට ගිහලා ඔයාලා යනවද? ඇයි යන්නේ? රට එපා වෙලාද? කියලාම ඇහුවම අර කොල්ලෝ වෙන මොනවා කියන්නද? ඒතකොට ඉන්නේ උන්ටත් හිතනවා මේක ඉඳලා වැඩක් නෑ යන්න තමයි ඕනේ. කාටද මයික් එක අල්ලන්නේ? ඒක ප්‍රධාන මාධ්‍ය ජාලේ පෙන්වන්න ඕනද? ඒක රටේ හැම මිනිස්සෙක්ම දැනගන්න ඕනද? දැන් හරි මාධ්‍ය නිදහස සේරම පෙන්වලා දැන් කරලා තියෙනනේ මොකද්ද කරලා තියෙන්නේ කියනකො මොකටද? බංකොලොත් වෙච්ච රටක් තියෙන්නේ. අපි අතීතයට යමුකෝ. ඉස්සර උදෑසන රේඩියෝ එක රූපවාහිනිය දැන් මම මොනවද ඇහුනේ? මේ අවදිවන්න දීප්තිමත් දිනක උදා වෙලා තියෙනකොට හිතන්නකො නිකන් එන ඇඟි. සින්දු. දැන් උදේ පාන්දර ඇහෙන්න මොනවද? හදිසි අනතුරකින් මෙච්චර මලා කියලා මැරිච්ච විදියක් පෙන්නනවා. ගෑස් පෝලිං ටික පෙන්නනවා. උද්ඝෝෂණ ටික පෙන්නනවා.